අද වීඩියෝ එකෙන් මම ගෙනල්ලා තියෙන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙන ඇප්ලිකේෂන් එකක්. ඉතින් මේ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ට්‍රේන් එකක් තියෙන ටයිම් එක හරියටම ගෙදර ඉඳගෙන නිදහසේ රස්තියාදුවක් නැතුව බලා ගන්න. ඉතින් මෙතනදී වැදගත්ම දේ තමයි එතනින් එහාට ගිහිල්ලා ඔයාලට ට්‍රේන් එක ඇතුළේදී වගේ මොන හරි දෙයක් නැති වුණා නම් එතකොට ඔයාලට සීට් එකක් කලින් බුක් කරගන්න ඕන නම් මේ දේවල් ටිකත් ඔයාට මේ ඇප් එක පාවිච්චි කරලා කරගන්න chance එක තියෙනවා. ඉතින් ගෙදර ඉඳලා. ඉතින් අපි බලමු මොකද්ද මේ ඇප් එක. මුලින් ඔයාලා යන්න Play Store එකට. Play Store එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් search කරගන්න RDMNS app කියලා. ඉතින් එහෙම search කරගත්තම search result එකේ උඩින්ම එනවා මෙන්න මේ application එක. ඔයා මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම මේ විදිහේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. මම ඇප්ලිකේෂන් එක මේ විදිහට ඕපන් කරගන්න. ඒක ඕපන් වුණාට පස්සේ ඇප් එකේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනදී අපිට පුළුවන් අපි යන ඕනම ගමන් මාර්ගයක ට්‍රේන් එකක් තියෙන ටයිම් එක. ඉතින් ට්‍රේන් ෂෙඩියුල් එක බලා ගන්න පුළුවන්. එතනින් එහාට ගිහලා ඔයාලට ටිකට් ප්‍රයිස් එක බලා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ට්‍රේන් එකේ සීට් එකක් රිසීව් කරගන්න පුළුවන්. එතකොට ඔයාගේ මොන හරි දෙයක් නැති වෙනවා නම් එහෙමත් නැත්නම් ඔයාට මොන හරි දෙයක් හම්බ වුණා නම් ට්‍රේන් එක ඇතුලේ තිබිලා ඉතින් ඔයාට ඒක ගැන ඇලර්ට් එකක් මේ ඇප් එකේ දාන්නත් chance එක තියෙනවා. එතනින් එහාට ගිහලා අපිට රේල්වේ සිකියුරිටි කෙනෙක් කන්ටැක්ට් කරගන්න. ඉතින් ඒ වගේ දේවල් මේ ඇප් එක පාවිච්චි කරලා කරගන්න පුළුවන්. අපි බලමු කොහොමද ට්‍රේන් ෂෙඩියුල් එකෙන් අපිට යන්න ඕන විදිහට යන්න ඕන ගමනාන්තය දක්වා ට්‍රේන් එකක් තියෙන වෙලාව හරියටම බලාගන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ලයිව් ට්‍රේන් ෂෙඩියුල් කියන එක ටච් කරගන්න. ටච් කරාට පස්සේ ඔයා වැටෙනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. මෙතනදී ඔයාට පුළුවන් ඔයා ගමන පටන් ගන්න තැන ස්ටාර්ට් ස්ටේෂන් වල දීලා ගමනාන්තය දක්වා යන ස්ටේෂන් එක මෙන්න මේ end station කියන එකට සිලෙක්ට් කරගෙන මේ විදියට ඔයාට කැමති විදිහට ටයිප් කරගන්න පුළුවන්. හරිද? ඉතින් මේ දේවල් ටික ටයිප් කරගෙන date එක ඔයාලා දාගෙන date එක හදාගෙන මෙන්න මෙතනින් search කරගන්න. එතකොට දැන් මම මෙතනදී search කරලා තියෙන්නේ පිළදුව ඉඳන් බෙලියත් දක්වා මට 15 වෙනිදාට තියෙන trains ටික මොන වගේ time වලටද තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් උඩින්ම 6:19ට උදේ එක ට්‍රේන් එකක් තියෙනවා. ආයි 7:34ට එක ට්‍රේන් එකක් තියෙනවා. ආයි 11:21ට ට්‍රේන් එකක් තියෙනවා. ආයි හවස 2:04ට ට්‍රේන් එකක් තියෙනවා. ඉතින් ඔය වගේ දවස් ඇතුළත තියෙන ට්‍රේන් ටික ට්‍රේන් ෂෙඩියුල් එක තමයි මේ තියෙන්නේ. අපි තෝරගන්න ටයිම් එකේ ට්‍රේන් එක පහළ තියෙනවට බලා ගන්න පුළුවන් ස්ටොප් ඉන් ස්ටේෂන් කියලා. ඉතින් ඒක ටච් කරාම අපිට බලන්න පුළුවන් ස්ටේෂන් කී එක ට්‍රේන් එක නවත්තනවද, මේ වෙදි ස්ටේෂන් කී එක ට්‍රේන් එක නවත්තලද, තව කීයක් යන්න තියෙනවද, ට්‍රේන් එක මේ වෙදි තියෙන ස්ටේෂන් එක මොකක්ද කියලා ඒක හරහා බලා ගන්න පුළුවන්. ඉතින් එතනින් එහාට ගිහිල්ලා ඔයාලට මෙන්න මේ ඇප් එක පාවිච්චි කරලා තව දේවල් කරගන්න පුළුවන්. එතනදී මම විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි ට්‍රේන් එකේ යනකොට ඔයාලගේ මොනවා හරි දෙයක් නැති වුණොත්, ඔයාගේ මොබයිල් ෆෝන් එක එහෙමත් නැත්නම් ඔයාගේ බෑග් එකක් මොනවා හරි දෙයක් නැති වුණොත් ඔයාට පුළුවන් මේ ඇප් එක පාවිච්චි කරලා lost and found කියන මෙන්න මේ ඔප්ෂන් එක ටච් කරලා ඔයාගේ මොන හරි දෙයක් නැති වුණාට මෙන්න මේ submit කියන තැනින් ගිහිල්ලා ඔයාගේ ඒ දේට අදාළ විස්තර ටික ඔයාගේ විස්තර ටික identity details එක ඉතින් ඒ දේවල් ටික හරියටම confirm කරලා submit කරන්න පුළුවන් Google form එකක් තියෙනවා. ඉතින් මේ Google form එක fill කරලා අප්ලෝඩ් කරාට පස්සේදී මේ ඇප් එක පාවිච්චි කරන හැම මිනිස්සෙක්ගේ ෆෝන් එකකටම ඉතින් නොටිෆිකේෂන් එකක් යනවා මෙන්න මෙයාගේ මෙන්න මේ අයිටම් එක නැති වෙලා තියෙනවා. ඉතින් හම්බ වුණොත් දැනුවත් කරන්න ඔයාගේ contact number එකක් දාන්න පුළුවන්. ඉතින් ඔයාට ඔයාගේ නැති වෙච්ච දෙයක් පවා හොයාගන්න මේ ඇප් එක පාවිච්චි කරන්න පුළුවන්. එතනින් එහාට ගිහලා ඔයාට මෙන්න මෙතන lost items කියන තැන කෝච්චිය ඇතුළේදී මොන හරි දෙයක් නැති වෙලා නම් ඒ නැති වෙච්ච දේ date එකත් එක්ක phone number එකත් එක්ක ඔයාට බලා ගන්න පුළුවන්. එතනින් එහාට ගිහලා ඔයාට found items වලට ගියාම බලා ගන්න පුළුවන්. ඒ නැති වෙච්ච දේවල් හොයාගෙන ඉතින් ඒ සම්බන්ධයෙන් වැටිච්ච alerts notifications ඉතින් මේ දේවල් phone එකට නිකම්ම message එකක් විදියට එනවා. අපි යන දුරත් එක්ක අපිට අපේ ටිකට් වල price බලන්න මේ app එක පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මෙන්න මේ ticket price කියන option එක touch කරාට පස්සේදී ඔයා යන ස්ටේෂන් එක ගමන පටන් ගන්න ස්ටේෂන් එක තෝරලා ඔයා කොච්චර දුරට ඒ කියන්නේ ඔයා කොහෙට යනකම් ට්‍රේන් එකේ යනවද කියන එක
සිලෙක්ට් කරගන්න. ඉතින් මම මෙතනින් අම්බලන්ගොඩ දක්වා එතකොට ආලාව්ව සිට අම්බලන්ගොඩ දක්වා ටිකට් ප්‍රයිස් එක කොච්චර වේද කියලා අපි බලමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් තර්ඩ් ක්ලාස් යනවා නම් රුපියල් 280ක් විතරයි යන්නේ අපිට අලව්වේ ඉඳලා අම්බලන්ගොඩ දක්වා. ඉතින් සෙකන්ඩ් ක්ලාස් යනවා නම් රුපියල් 600ක් වගේ යන්නේ. එතනින් එහාට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් ට්‍රේන් එකේ සීසන් ටිකට් ප්‍රයිස් එක. ඉතින් ප්‍රයිවට් ගවර්න්මන්ට් 3 months කියලා කොටස් තුනකට මේ සීසන් ටිකට්ස් කොටස් තුනකට. ඉතින් ඔයාට ඉතින් නිතරම කෝච්චි යන කෙනෙක් නම් ඔයාට මේ ගොඩක් වැදගත් වෙනවා. සීසන් එකක් උනත් අරගන්න පුළුවන්. ඉතින් ඔය කියන දේවල් ටික මේ ඇප් එක හරහා කරගන්න පුළුවන්. ඔයාට මේ ඇප් එක පාවිච්චි කරලා ෂීට් එකක් පාව බුක් කරගන්න පුළුවන් මෙන්න මේ ඔප්ෂන් එක පාවිච්චි කරලා. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ නගින ස්ටේෂන් එක යනවා කෝච්චියට නගින ස්ටේෂන් එක. එතකොට ඔයා කොච්චර දුර යනවද, ඔයා බහින්න කොතනින්ද, ඒ විස්තර ටික, ඩේට් එක, එතකොට පැසෙන්ජර්ස්ලා කියන්නේ කී දෙනෙක් යනවද. ඉතින් මේ දේවල් ඔයාට සබ්මිට් කරලා ඔයාට සීට් එකක් බුක් කරගන්න මේ ඇප් එකේ chance එක දීලා තියෙනවා. ඉතින් කරදරයක් නැතුව ඔයාට කිසිම රස්තියාදුවක් නැතුව ඔයාගේ ගමන ලේසියෙන් යන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳ ඇප් එකක් තමයි මෙන්න මේ ට්‍රේන් ෂෙඩියුල් ඇප් එක.